අනජර නොයෙකුත් වදන් වලින් අපේ රටේ සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් කැපවුණු මේ ස්වාමීන් වහන්සේලාට දැඩි ලෙස සමාජාල මාධ්‍ය භාවිත කරමින් YouTube නාටකකරුන් භාවිත කරමින් මේ ආණ්ඩුව උඩින් මහානායක අඳුරත් එක්ක මේ ආගමත සම්බන්ධ වෙන්නේ මේ යටින් හරි ඔබට කීයක් දුන්නාද ඔර බල්ලා ඒකෝගේ අම්මරවසරක් වෙන්නේ නේද කාලකන්ණිය විශේෂ පොයි වැඩසටහන් ඒ වගේ පුළදරුවන් අසුන්ගත කරමින් දැවැන්ත ලෙස සාසනය මෙවල කරන මේ රූපවෙන් නාලිකාවලට දැවැන්ත ලෙස අම්මා දැවැන්ත ලෙස කියන අර කුඩාගේ කුඩු නාලිකාව වෙන්නේ නැති මට විස්පෙට් දෙනවනේ අපි කියන කරුණා කරලා මේ එන අපුවාවිට පිළිස් නූල් බඳලා ඒ කියන බලතුරු වට්ටි අරගෙන අටමිනි කරගෙන පැත්තකින් තියලා බව් බව් ගන්න නැතුව කියන ප්‍රකාශ කරන මහානායක හාමුදුරනේ මේ කරන වැඩේ නවත්තන්න කියලා මොකද නවත්තන්න කියන්නේ නාගංගනේ කොරිල්ලේ දාගෙන රාජාණී කොයි තෝගේ අම්මත් දන්නේ බුද්ධ පුත්‍ර සංවාදයක් තිබුණා ඒක නාවෙන ඊට පස්සේ මල්කේ සම්පූර්ණ පස්සේ මූ ඇවිල්ලා 2.50 කාලකන්ණි ඉන්නේ කවුද අසීල සම්පත් මූ වගේ උන් පිළිබඳව කතා කරන්න කැමති නෑ උන් දැකපු දැන මුන්ගේ මුන්ට කෙල ගහන්න ඕනේ කිසිම ඉරිකියක් දෙයක් නැති අප්‍රියාවක් නැති කාලකන්ණි තමයි ඔය කැන්ටින් අසීල වෙලාවකට සජිත් ගාව වෙලාවට රනිත් ගාව දැන් අර බත්තරේ මුල්ලේ සීලා රතර ගාව හරි මම හිතන්නේ ඌට දකින්නකොට ගෑනුද පිළිමිද කියලා පේන්නෙත් නෑනේ ඔක දන්නේ ඇලර්ජික් උනේ හරි උඹ මම ගිය පාර මාව හිරියට දාන්නත් ඕ ගිහින් මේ ෆැමිලි දැම්ම මට මතකයි යකෝ තොපි වගේ එක එකට අපි මේ කුලියට කහින්නේ නැහැ අපිට පේනවා මේ රටේ මේ රට පාලනය කරන්න ඕන කණ්ඩායම ඒකයි අපි මේ මාලිමාවෙන් පෙනී හිටින්න බය නැතුව කොන්දපණ නැතුව අපි ගාව ගේම් නැහැනේ උදව් කරනවා නම් උදව් කරනවා බොක්කෙම නැත්තම් නිකන් ඉන්න තොපි වගේ හෙට පයින්නේ නැහැ සජියාගෙන් උදව් කරනවා ඊට පස්සේ තව එකෙක් ළඟට යනවා තොපි වගේ ප්‍රතිපත්තියක් නැති මිනිස්සු නෙමෙයි අපි කිව්වා හරි ඒ නිසා මේ වගේ ගෝතයින්ගේ ඒකට උත්තර අපි නම් දැනගන්න උත්තර දෙන්න බෑ රටේ මිනිස්සු දැනගන්න මේවා දාන්න ඕනේ ඒ නිසා මේ වගේ පිස්සු ගෝතයන්ට උත්තර දෙන්න යන්නේ නැහැ අපි මේ ගෝරිල්ලා තෝ වගේ අවජාතකෙක් වදාපු හදාපු උණ්ඩත් එක්කම එන ගහන කාලකන්ණි කැන්ටිමා